වාහනයෙන් වලපනේ ප්‍රදේශය බලා පිටත් වුණා. කුරුවිට පිහිටි මේ පන්සලට ගිහිල්ලා අපේ හාමුදුරුවන්ගෙන් ආශිර්වාද ලබාගෙන අපේ කණ්ඩායමත් එක්ක එකතු වුණා. බඩු භාණ්ඩ රැගත් අපේ වාහන වලපනේ ප්‍රදේශයට පිටත් වෙන්න තමයි මේ ලෑස්තිය. ඉතාමත් සතුටින් ගමන පිටත් වුණත් ඒ ගමන නම් ඒ තරම් සුන්දර එකක් වුණේ නැහැ. ගොඩක් පාරවල් කැඩිලා, ඉරිතලලා, ගිලා බැහැලා, ඒ වගේම නාය ගිහිල්ලා තිබුණා. එදා උදේ තමයි පාර ඇරලා තිබුණේ. හැමෝම කිව්වේ අපිට මේ ගමන යන්න එපා, අවදානමක් ගන්න එපා කියලා. නමුත් අවදානම ගැන හිතන්නේ නැතුව අපි මේ ගමන ගියේ මේක එයාලගේ අතටම ලැබෙන්න ඕන කියලා හිතපු නිසා. ඒ ගමට ගියාට පස්සේ තමයි දැක්කේ මේ මිනිස්සු මොනතරම් අසරණද. දෙපැත්තෙන්ම නාය ගිහිල්ලා පාරවල් අවහිර වෙලා තිබුණේ. 3 වේලටම කාලා තියෙන්නේ කොස් ඇට වගේ දේවල්. එයාලා කිව්වේ අඬ. නමුත් අවදානම ගැන හිතන්නේ නැතුව අපි මේ ගමන ගියේ ඔයාලගේ මේ දීපු ආධාර අදාළ පුද්ගලයන්ටම අත්‍යවශ්‍ය පුද්ගලයන්ටම ලැබෙන්න ඕන නිසා. අපි එතනට ළඟා වෙනකොටත් හවස 7:00 විතර වෙලා. මේ තියෙන්නේ අපි ඕගොල්ලන්ගේ ආධාර මේ මිනිස්සුන්ට බෙදා දෙන අවස්ථාව. ඔක්කොම පවුල් 200ක් විතර හිටියා එකතු වුණා. මේ ඕගොල්ලන්ට පේන්නේ ටික දෙනෙක් විතරයි. ඊට පස්සේ කට්ටිය සහභාගී වුණා. නමුත් අපේ කාගේවත් ෆෝන්ස් වල බැටරි තිබුණේ නැහැ. සිග්නල් ඇත්තේ නැහැ. ලයිට් කරන්ට් එක තිබුණේ නැහැ. ඒ නිසා අපිට charge කර ගන්නවත් කොහෙන්වත් පුළුවන්කමක් තිබුණේ නැහැ. පුළුවන් ටික විතරයි මේ දාන්නේ. මේ පේන්නේ ගමේ අය දක්වපු අදහස් ටිකක්. මේ ගමට කිසිම දෙයක් ලැබෙන්නේ නැතුව තිබුණ එකක් තමයි. අද ඇවිල්ලා මේ ගමේ කොස් කකා හිටියේ, කොස් තම්බල කකා හිටියේ කියන්නේ හාල් ඇටයක් නැහැ, කඩේකවත් නැහැ හාල් ටිකක් ගන්න. හාල් ටිකක් ගන්න නැතුව මේ වෙලාවේ ඉන්න වෙලාවේ ලොකු පිං අදේ වැඩක් කරේ. ඒ ගැන ඇත්තට ඔබතුමාලා කරපු ඒ සහයෝගය දීපු සහයෝගයට අපිට ආයි වචනෙන් කියන්න බැරි තරම් ගොඩාක් පිං සිද්ධ වෙන වැඩක් කරේ. ඒ කියන්නේ ගමේ මිනිස්සුන්ට කන්න හාල් නැතුව දැන් හිටියේ. කොස් තමයි තම්බල කකා හිටියේ මේ වෙලාවට. ඒ කියන්නේ කන්න මොනවත් තිබුණේ නැහැ, කිසිම දෙයක් තිබුණේ නැහැ මෙහි. ඒ කියන්නේ කඩවල තිබුණාට කඩවල හාල් ඉවරලා තිබුණා. ඒක බඩු නැහැ මොනවත් නැහැ. ඒකින්ද ගොඩාක් පිං ආයි කියන්න වචනෙන් නිම කරන්න බෑ කියලා ඒක. ඒ කියන්න තියෙන දේවල්. ඇත්තටම ගොඩාක් සතුටුයි පිං. මේ ගම පොඩක් කියන්න ගම. මේ ගම නාරන්තලාව අපේ. නාරන්තලාව ගම්මානේ අපේ. වලපනේ නාරන්තලාව. යන්න බෑ. කොහෙටවත් යන්න බෑ. ගම මැදිලා තියෙන්නේ. කරන්ට් එකක් නැහැ දැන්. ගොඩ දවස් කරන්ට් එකක් නැහැ. ෆෝන් එකක්වත් charge කරන්න නැහැ. දැන් මේ අපේ ලයිට් එකකින් තමයි මේ. ෆෝන් එකක් ගන්න විදියක් නැහැ කිසිම කෙනෙකුට. ඒ කියන්නේ නෑ ඩායකට කාටවත් කියන්න ෆෝන් එකක්වත් ගන්න නැහැ. කරන්ට් එකක් නැහැ. ෆෝන් charge කරගන්න. ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද ඔයාලා දුක් මහන්සියෙන් හම්බ කරගත්ත දේවල් ආධාර විදියට ලැබුණු දේ අපි අත්‍යවශ්‍යම පුද්ගලයන්ට බෙදා දුන්න කියලා හිතෙනවා. ඒ වගේම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕන මේ අවස්ථාව අපිට සම්බන්ධ කරලා දුන්නු කුරුවිට ප්‍රසාද් අයියා. ඒ වගේම මේ අපිට ගමනාගමනත් පහසුකම් සැලසූ ඒ ප්‍රසන්දිගේ තාත්තා ඉතාමත් ආදරෙන් සිහිපත් කරන්න ඕන. ඒතර වෙන කෙනෙක් නම් මේ පාරේ යන්නේ නැහැ, මේ අවදානම ගන්නෙ නැහැ. නමුත් කිසිම දෙයකට නෑ බෑ නොකිය එතුමා ඒ දුන්න සහයෝගය ඇත්තටම අගය කරන්න ඕනේ. ඉතින් ඔයාලට ගොඩක් පිං අයියේ. කුරුවිටින් සම්බන්ධ වෙච්ච සියලුම අයටත් ගොඩක් පිං. අපිට ගොඩාක් ලොකුවට සහයෝගය දැක්වුවා. ඉතින් හැම දිනකටම ගොඩාක් ස්තුතියි.